belief කියලා කියනවා විශ්වාසයට. doubt කියලා කියනවා සැකයට. belief කියන වචනේ අරගෙන අපි වාක්‍යයක් හදමු. Almost all the religions are based on belief. සියලුම ආගම් පහේ පදනම් වෙන්නේ based on belief. විශ්වාසය මත. Science is based on doubt. විද්‍යාව පදනම් වෙන්නේ සැකය මත. අධ්‍යයනය කරගෙන යනවා. ඒ සයන්ස් වල විදිහ. That's the journey of science. ඒ විද්‍යාවේ ගමන. ආගම් වල වෙන්නේ විශ්වාසයක් මත පදනම් වෙලා ඒ විශ්වාසයේ මත එය රැකගනිමින් එය අදහමින් ජීවත් වෙනවා. එනිසා religion එකයි science එකයි mutually meet වෙන්නේ. Religion and science never merge together. දෙක එකට හම්බ වෙන්නේ. The devotee and the scientist never meet. බැතිමතා සහ විද්‍යාඥයා කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. මෙතන මම මුණ ගැහෙන්නේ නැහැ කියලා කියන්නේ සාමාන්‍ය සමාජයේ යම් යම් social boundaries අඳුනගෙන ඒ සමාජ සීමාවන් අඳුනගෙන ඒගොල්ලෝ බොහොම සුහදව මිනිස්සුසේ ඉන්නවා. හැබැයි they cannot open 100% each other. ඒගොල්ලන්ට 100% විවෘත වෙන්න බෑ. කොටින්ම they cannot experience a mental bath. ඒගොල්ලන්ට අර මානසික දෝවනයක් කරන්න බෑ. ෆුල්ම රිලැක්ස් වෙලා තමන්ගේ හිතේ තියෙන දේ එහෙමම කියන ගමන් අනිකාගේ හිතේ තියෙන දේ එහෙමම කියද්දී අපි ඒක අහගෙන ඉන්න ගමන් කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? කවුද හරි කවුද වැරදි මොකක්ද හරි මොකක්ද වැරදි කියන ඒ ඕපන් ඩිස්කෂන් එකට එන්න බෑ. We are acting. අපි රංගපානවා. We are acting because we respect others' beliefs. මොකද අපි රංගපාන්නේ අනිත් අයගේ විශ්වාසයන්ට ගරු කරන නිසා. එතකොට බුද්දිසම් කියන්නේ ආගමක් නෙවෙයි. මෙහි අපේ ඇත්තෝ ඒක ආගමක් විදිහට හැදෑරුවාට එහෙම නැත්නම් ආගමක් විදිහට සැලකුවාට Buddhism is not actually a religion. It's not a religion. එතකොට සමහරු කියනවා Buddhism is a philosophy කියලා. බුදුදහම කියන්නේ දර්ශනයක් කියලා. නැහැ. බුදුදහම කියන්නේ දර්ශනයකුත් නෙවෙයි. දර්ශනයක් කියලා කියන්නේ concentration, contemplation කියන දෙක සිද්ධ වෙන තැන. බුදුදහමේ වෙන්නේ meditation කියන කාරණය. concentration කියන්නේ සිත එක දෙයකට අරමුණු ගත කරනවා, නාභිගත කරනවා. ඒ වගේම contemplation කියලා කියනවා පුළුල්ලු විෂයක් සම්බන්ධව සිත අරමුණු ගත කරලා අධ්‍යයනය කරනවා. මේ දෙකම කරන්නේ හිතෙන්. එතකොට බුද්දිසම් වල කරන්නේ හිත දෙස බලලා හිත ශූන්‍ය කිරීම. ඒ නිසා it's not a philosophy. ඒක දර්ශනයක් නෙවෙයි. Socrates is a philosopher, but Socrates and the Buddha are different. Socrates කියන්නේ දාර්ශනිකයෙක්. හැබැයි Socrates සහ බුදුන් වහන්සේ වෙනස් දෙන්නෙක්. එහෙනම් සුබ දවසක්. Goodbye.